හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඉතින් සති දෙකට පස්සේ වගේ තමයි මේ ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් උනේ. මොකද කියනවනම් මම මේ දවස් ටිකේ වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. ඔන්න ඉතින් මට අද වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණා. ඉතින් අද කතා කරන්නේ මේ ලංකාවට ආපු හදිසි ආපදා තත්ත්වයේ හේතුවෙන් ඔයාලට ඩයලොග් සහ හත්චන ආයතන වලින් ඔයාලට ෆ්‍රී ඩේටා කෝඩ්ස් ලබා දීලා තියෙනවා. ඒ කෝඩ්ස් අරහා ඔයාලට ෆ්‍රී ඩේටා ලබා ගන්න හැටි තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් අවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ෆ්‍රී ඩේටා ලබා ගන්න කියලා. හරි. ඊට කලින් ඔයා අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. අපි බලමු මුලින්ම ඔයාලගේ හත් SIM එකෙන් ෆ්‍රී ඩේටා ලබා ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාගේ ඩයල් පෑඩ් එකට ගිහිල්ලා තරුවයි 311 හැෂ් ගහලා ටයිප් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා මේ කෝඩ් එක සෙන්ඩ් කරන්න. හරි. එහෙම සෙන්ඩ් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන my offers කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට දෙවෙනියට relief bonus කියලා බෝනස් එකක් මේ යටතේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ යටතේ අංක එක ඔබලා ඔයාලට ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි ඔයාලට ඔයාගේ හත් SIM එකෙන් ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි දැන් බලමු ඔයාලා යූස් කරන ඩයලොග් SIM එකෙන් මේ විදිහට ඔයාලගේ ෆෝන් එකටම ෆ්‍රී ඩේටා ලබා ගන්න කොහොමද කියලා. හරි. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එකට යන්න. හරි. ඩයල් පෑඩ් එකට ගියට පස්සේ ඔයා #02.6# ටයිප් කරලා ඔයාගේ ඩයලොග් SIM එකෙන් මේ කෝඩ් එක ඩයල් කරන්න. හරි. එහෙම ඩයල් කරගත්තට පස්සේ ඔයාගේ ඩයලොග් SIM එකට ෆ්‍රී ඩේටා ආව කියලා මැසේජ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි ඔයාලගේ හත් සහ ඩයලොග් SIM වලට ගංගාවතර ආපදා තත්ත්වයේ හේතුවෙන් ඔයාලට ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් අද වීඩියෝ එක කොහොමද? අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මතක ඇතුව channel එක subscribe කරන්න. ඉතින් ඒ වගේම තමයි ඉස්සරහට ඔයාලට මේ වගේ වටිනා කියන වීඩියෝ ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඔයාලා use කරන Airtel සහ Mobitel SIM වලට free data ලබා ගන්න හැටි වීඩියෝ අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ අද ගෙනාව වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට පහලින් like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ට බාන්න share කරන්න. හරි. ඉතින් අදට මං ගිහිල්ලා එන්න. තවත් මේ වගේම brand new වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.